මුල්කණ්ඩි මන්සන්දියට මීටර් 500ක් පමණ දුරින් ඒ නවය යාපනය නුවර මාර්ගය ආසන්නයේ පිහිටි කිල්නොච්චියේ උසස් අධ්‍යාපන හා තාක්ෂණ විශ්වවිද්‍යාල මණ්ඩපයටයි මේ අප ගමන් කරන්නේ. යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙය ඉදිකිරීමට ක්‍රියා කළේ කිල්නොච්චිය මුලතිව් පුනරින් ඇතුළු වන්නි ප්‍රදේශයේ දූදරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන්. කිල්නොච්චිය ඇතුළු ත්‍රස්තග්‍රාහණයේ පැවති ප්‍රදේශවල පාසල් අධ්‍යාපනයට සමගාමීව උසස් අධ්‍යාපනය නැන්වීමටද වත්මන් රජය ඉකුත් තෙවසර තුලම දකුණේ පාසල්වලට හා අධ්‍යාපන ආයතනවලට සමගාමීව උතුරේ මෙම අධ්‍යාපන ආයතනවලටද මුදල් ප්‍රතිපාදන වෙනසකින් තොරව වෙන් කරනු ලැබුවා. සභාශාලා, දේශනශාලා, පර්යේෂණාගාර, විද්‍යාගාර, පුස්තකාල පමණක් නොව නේවාසිකාගාර වලින් පවා මෙය සමන්විතයි. වපසරිය අක්කර 100කට ආසන්න වෙනවා. මෙරට ජාතික විශ්වවිද්‍යාලවල දැකගත හැකි තරම් විශාල තෙමහල් සනාතන මන්දිරයක් මෙහිද ඉදිකර තිබෙනවා. සිසු සිසුවියන් 5000කට පමණ මෙහි අධ්‍යාපන පහසුකම් පවතිනවා. එහෙත් ත්‍රස්ත තර්ජන හේතුවෙන් එක් අධ්‍යයන වර්ෂයක් වූ මෙහි ආරම්භ කිරීමට මෙතෙක් නොහැකි වුණා. LTT ගොඩනැගිලි රැසක වහලවල් පවා යුද කටයුතු සඳහා ගලවාගෙන ගොස් මේ ස්ථානයට හමුදාව පැමිණෙනතුරු LTT ඔවුන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස මෙහි ගොඩනැගිලි භාවිත කර තිබෙනවා. දකුණේ දරුවන්ට මෙන්ම උතුරේ දරුවන්ටද අධ්‍යාපන අයිතිය සුරකීමටයි රජය රුපියල් කෝටි ගණනක් වැයකොට මෙවැනි ඉදිකිරීම් කිල්නොච්චියේ ත්‍රස්ත ග්‍රහණය පවතින ප්‍රදේශයේ පවා ඉදිකර ඇත්තේ. එහෙත් මේවායින් ප්‍රයෝජනය ගැනීමට ත්‍රස්තවාදීන් මේ ප්‍රදේශවල දරුවන්ට ඉඩ දී නැහැ. කෙසේ නමුත් මෙම යුද්ධය නිමා වී යලිත් මෙම අධ්‍යාපන නිකේතන කිල්නොච්චිය ඇතුළු ත්‍රස්ත ග්‍රහණයේ පැවති ප්‍රදේශවල දරුවන් වෙනුවෙන් විවෘත වන දිනය ඈතක නොවන බවයි හමුදාව ප්‍රකාශ කරන්නේ. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම කිල්නොච්චියේ මුදාගත් ප්‍රදේශයේ සිට